ඔයාලට ඊළඟ ආත්මයේවත් මේ වගේ දුක් විඳින්නේ නැතුව සැපට ඉන්න ඕනද? මේ ප්‍රශ්නේ අපි කවුරු වුණත් අපේ හදවත නිතරම අසන ප්‍රශ්නයක්. මිනිසුන් විදියට ජීවිතයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව තමයි සල්ලි. සල්ලි හම්බ කරන්න තමයි අපේ ජීවිතේ බොහෝ දුරට කැප කරලා තියෙන්නේ. අපේ රටේ අහිංසක දුප්පත් කාන්තාවෝ පිරිමි තමන්ගේ දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් වගේම සාමකාමීව ජීවත් වන gedara පරිසරයෙන් බැහැර වෙලා පිට රටවල් වෙත රැකියාවට යනවා. එහෙම ගියපු අයගේ හිතේ පුදුම විදිහට තියෙන්නේ තනිකම. gedara ඉතිරි වෙන අයගේ හිතේ තියෙන නෑසෙන කනගාටුව මේ හැම දෙයක්ම අපිට සල්ලි නැති නිසා ඇයි අපි මේ දුක් විඳින්නේ? සමහර විට අපි මේ ආත්මේ පින්දහම් අඩුවෙන් කළ නිසා වෙන්න පුරුවන්. නැත්තම් භව ගමනේ ප්‍රතිඵල අපිට මේ ලෙස ලැබෙනවා වෙන්නත් පුරුවන්. ඒත් සමහර අය හිතනවා අපිට පින් කරන්න සල්ලි නෑ, වෙලාවක් නෑ කියලා. පිළිතුර සරලයි. පින් කරන්න සල්ලි ඕන නෑ. හිතලා නරක වැඩ කරන්නේ නැතුව ඉන්න එකත් පිනක්. කරුණාවක් දක්වන එකත් පිනක්. වචනකින් හරි මෘදු ක්‍රියාවකින් හරි හොන දෙයක් කරන එකත් පිනක්. අද මම කියන්න යන්නේ සද්ධර්මාලංකාරයේ ඇසුරෙන් රචනා කරපු පොතක තිබුණ මම කියවපු කතාවක්. ඒ කතාවේ තිබුණ ඔක්කොම දේවල් මේකේ නෑ. කතාව බලලම ඉන්නකෝ. කියවනකොට හෝ අහනකොට ජීවිතේට අරමුණක් දෙන කතාවක්. එහෙනම් ඔයත් මමත් ජීවිතේ දුකින් මිදෙන නිවැරදි තීරණාත්මක මාර්ගය මේ ආත්මෙම ආරම්භ කරමු. එක්තරා ගමක ජීවත් වුණ දුප්පත් අහිංසක මිනිස්සෙක් දවසක් මෙහෙම හිතවා. මේ ගමේ සල්ලි තියෙන හැමෝම දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන පින් දහම් කරනවා. එයාලා නම් දිව්‍ය ලෝකේ යයි. මට සල්ලි නැති නිසා පිනක් දහමක් කරගන්න විදිහක් නැහැ කියලා. මේ මිනිස්සයා අදිෂ්ඨානය කරගන්නවා. තව ටික දවසකින් මම කොහොමත් මැරෙනවා. ඒ හින්දා මම කොහොම හරි සල්ලි හොයලා පොඩියට හරි දානයක් දීලා පින් රැස් කරගන්න ඕනි කියලා. මෙහෙම හිතලා සල්ලි හොයන විදිහක් ගැන කල්පනා කරමින් පාරේ ඇවිදගෙන යනවා. එහෙම යනකොට මෙයාට එළවලු විකුණන මාකට් එකක් හම්බෙනවා. ඒ මාකට් එකෙන් මෙයා අඩු ගානට එළවලු අරගෙන විකුණන්න අදහස් කරගන්නවා. එහෙම ගත්ත එළවලු මෙයාගේ ගමට අරන් ගිහින් ගමේ මිනිස්සුන්ට විකුණලා දානේ දෙන්න සල්ලි හොයා ගන්නවා. ඒ කරලා කිරි ආහාර හදලා සංඝයා වහන්සේලාට දානයක් දීලා පින් අනුමෝදන් කරගන්නවා. එහෙම ටික කාලයක් යනකොට මේ මිනිස්සයා මැරෙනවා. නමුත් දානය දීමේ පින් බලෙන් මේ මිනිස්සයා තව්තිසා දෙව්ලොව රන් විමානයක දෙවි කෙනෙක් වෙලා ඉපදෙනවා. රහතන් වහන්සේ නමක් දෙව්ලොවට වැඩපු අවස්ථාවක මේ දෙවියන්ගෙන් අහනවා ඔයා මෙහිම ඉපදෙන්න කරපු පින මොකක්ද කියලා. එතකොට තමා කරපු පිනේ ආනිශංසය නිසා දෙව්ලොව ඉපදුනා කියලා කියනවා. ඉතින් දිව්‍ය ලෝකේ යන්න නෙමෙයි ලබන ආත්මේදිවත් සතුටින් සැපසේ ඉන්න ලැබෙන්න කියලා අපිත් මොනතරම් නැතිබරිකම් ප්‍රශ්න තිබුණත් අපිටත් පුළුවන් විදිහට පිරිසිදු සිතින් පොඩියට හරි දානයක් දෙන්න අදිෂ්ඨාන කරගමු. ඒක උතුම් කාරණයක්.